ආයුබෝවන් මාතා ඒජන්සිය කාවින්දි මිස් ආයුබෝවන් කාවින්දි මිස් බොහොම ස්තුතියි මම වෙනුවෙන් ගොඩාක් උදව් කරා මම මේ සෞදියට එන්න මම ඉන්නේ සෞදියේ රියාද් වල මට ලැබිච්ච ගේ ගොඩාක් හොඳයි මාතා ඒජන්සියේ හින්දා තමයි මට ඒ නිවස ලැබුණේ බොහොම ස්තුතියි කාවින්දි මිස්ටයි මාතා ඒජන්සියටයි මොකද මගේ වෙලාව තමයි මට මේ වගේ නිවසක් අමුනේ මම ඉස්සෙල්ලා පාර කුවේත් ගියා වෙන ඒජන්සියක් කරා මට ගොඩාක් හරදර වුණා ඒ ගෙදරි. ඉතින් මම නැවත ලංකාවට ඇවිල්ලා තමයි මම මාතා ඒජන්සියේ මම ටීවී එකේ ඇඩ් එකෙන් තමයි මම දැක්කේ. දැකලා තමයි මම ඒජන්සියට කෙලින්ම ගිහින් කතා කරලා ඒජන්සිය හරහා මම පොත බාර දීලා සෞදිය ආවේ. සෞදිය කියන්නේ ගොඩාක් හොඳ රටක් මම හිතන්නේ කුවේට් වලටත් වැඩිය සෞදිය කියන්නේ ගොඩාක් හොඳ රටක්. මොකද ආරක්ෂාවතින් ඉහළින්ම ඉන්නේ සෞදිය. මොකද පිරිමි කෙනෙක් එක්ක ගෑනු කෙනෙකුට කතා කරන්න බෑ. දැන් මේ ගෙදර පුතාලා 3 දෙනෙක් ඉන්නවා. එයාලා කතා කරන්නේත් අපේ මාත් එක්ක උනත් ටිකක් දුරින් ඉඳන් ළඟකටවත් ඇවිල්ලා කතා බහ කරන්නේ නෑ. මොකද ඒ කියන්නේ ආරක්ෂාවතින් ඉහළයි. මොකද මට ඩස්බින් එකවත් දාන්න යන්න දෙන්නේ නෑ බාබා. ඩස්බින් එක එළියට අරන් යනවා දැක්ක හැටි බාබා කෑ ගහනවා අරන් යන්න එපා. ඔතනින් තියන උළුවස්ස ගාවින් මං ගිහින් දාන්නම් කියලා මට කියලා තියෙන එතනින් එහාට යන්න එපා. යනවා නම් ගේ කෙනෙක් මැඩම් එක්ක හරි මේ දුවෙක් එක්ක හරි එයාගේ මොනකුරෝමින් පිරියෝ ඉන්නවා. ඉතින් ඒන් කෙනෙක් එක්ක හරි තමයි එළියට යන්න දෙන්නේ. ඒත් යන්න දෙන්නේ නෑ. මේ මැඩම්ලා කවුරුවත් දැන් මේ වෙලාවේ නෑ. ඉන්නේ දුවලා 3 දෙනයි. ලේලි විතරයි ඉන්නේ පුතයි. එක පුතෙක් බැඳලා නෑ. පුතාලා දෙන්නෙක් බැඳලා. එක බැඳපු පුතෙක් මේ ගෙදර නැවතිලා ඉන්නවා. එයාට බබාලා 4 දෙනෙක් ඉන්නවා. ඉතින් බබාලා ඒව බලා ගන්න කෙනෙක් එහෙම මට අයිතියක් නෑ. මොකද මට කියලා තියෙන්නේ ක්ලීනින් වැඩ විතරයි. එතනින් එහාට මට කිසි වැඩක් කරන්න නෑ. බරක් උස්සන්න දෙන්නේ නෑ මැඩම්. බරක් උස්සන් දැන් මේ පෙරේදත් කතා කරලා කව පුටු සෝෆා සෙටි එහෙම උස්සන්න කරන්න යන්න එපා. එයා එනකන් එහෙම ඉන්න. මම ඇවිල්ලා ඔයාට උදව් කරන්නම්. ඒ ටික එයත් එක්ක තමයි එයයි බාබා එක්ක තමයි මට කාපට් එකක්වත් මට උස්සන්න දෙන්නේ නැහැ සාලේ. කාපට් තියනවා දාලා ඒකක්වත් මට උස්සන්න දෙන්නේ නැහැ. තනියම මේ බාබාත් එක්ක තමයි මේ දේවල් කරන්න කියලා තියෙන්නේ. මොකද කොන්දේ අමාරුවක් අත් දෙක කකුල් හදිස්සල් ඉස්සල වැටේ කියලා යාලා බයයි. මොකද ඒ පාර අසනීප වුණොත් මේ ආයි ලංකාවට යන්න වෙද්දක් නැහැ කියලා යාලා ගොඩාක් බය නිතරම කියන පරිස්සමෙන් වැඩ කරන්න ඔයා. මේ ලෙඩක් හැදුන පොඩි හරි ලෙඩක් හැදුනත් එයාට තේරෙනවා මම නිදාගත්තේ නැතුණත් රැයට උදේට මගෙන් අහන ඔයා නිදාගත්තේ නෑ නේද ඇස් දෙකෙන් පේනවා නිදිය ගත්තේ නෑ නිදිය ගන්න ඇත්තේ රැයට ටෙලිෆෝන් එක අල්ලන්න එපා නිදා ගන්න මහන්සි වෙලා වැඩ කරලා ඉන්නේ මේ වෙලාවට මට එයාලා කන්නේ විශේෂයෙන් මේ කතාව කියන්න ඕනේ එයාලා කන්නේ මට කෑම එක බෙදලා මම කන්න වාඩි වුණාට පස්සේ තමයි එයාලා කෑම මේසෙන් වාඩි වෙලා කෑම කන්න වාඩි වෙන්නේ බාබා මැඩම් එයාලගේ දරුවෝ ඔක්කොම මොකද මට කන්න එක දීලා තමයි මට සැරින් සැරේ මැඩම් බලනවා මගේ කෑම එක දිහා බලලා ඒ මදි නම් මගෙන් අහනවා මදිද කෑම මදින් නම් දාලා දෙනවා මැඩම් කෑම. ඉතින් එහෙම මේ කන්නේ මොකද මැඩම් කියන්නේ මගේ අම්මා. ඇත්තමයි ගොඩාක් මට මගේ අම්මට තාත්තට වැඩිය මට ගොඩාක් ආදරේ මට මේ ගෙදරින් ලැබෙනවා. ගොඩාක් බොහොම ස්තුතියි හැම දෙයකටම පින් මගේ මාතා ඒජන්සියට. මම ඒ කියන්නේ මං ගෙදරින් ලංකාවෙන් ගොඩාක් ප්‍රශ්න පිටාවේ. අද ඒ ප්‍රශ්න සේරම විසඳලා මට හොඳ පවුලක් හම්බෙලා තියෙනවා ලොකු ගෙයක් එක්ක. තට්ටු 3ක නිවසක් තට්ටු 3ක නිවසක මං ඉන්නේ. ඒ හිටියට තට්ටු දෙකකයි මම වැඩ කරන්නේ. එක තට්ටුවක කවුරුවත් නැහැ. ඒකේ අර ඩීපිෂර් එහෙම දාලා තියෙන්නේ. ඉඳලා හිටලා තමයි මැඩම් කියන්නේ ඒක ගිහින් සුද්ධ කරන්න කියලා. සුද්ධ කරන්නෙත් ඒ කියන්නේ මැෂින් එක නෙමෙයි අල්ලන්නේ දූවිලි වැඩි ඒ කාමර ඒකේ උඩ තට්ටුවට. ඒකින්ද කියනවා නිකන් ගිහිල්ලා පොඩ්ඩක් මේ අර පොළ කෑලි එහෙම දූවිලි මේවා තියෙනවනම් මැෂින් එකවත් අල්ලන්න දෙන්නේ නැහැ. චුට්ටක් නිකන් මේව කරලා දාලා එන්න කියලා මැඩුනුත් එනවා. ඇවිල්ලා ඉතින් ලේන්සු හරි මාස් එකක් හරි දාගෙන තමයි ඒවා කරන්න දෙන්නේ. කෑ ගහනවා. පොඩි හරි කැස්සක් එහෙම හැදුනොත් පොඩි හරි ලෙඩක් හැදුනත් දුවගෙන ඇවිල්ලා මට බෙහෙත් ටික බොන මොකද මම බෙහෙත් බොන්නේ නැහැ කියලා මැඩම් දන්නවා. බෙහෙත් බොන්නේ නැහැ මැඩම් මම බෙහෙත් ටික වීසි කරන මොකද මට බෙහෙත් බොන්න බෑ. වම්නට එනවා බෙහෙත් බොනකොට. ඉතින් මැඩම් දුවගෙන ඇවිල්ලා බෙහෙත් ටික පොලම එයාගේ අතින්ම කට්ට දාලා බෙහෙත් ටික වතුර එකත් එයාගේ අතින්ම පොලා තමයි එයා එතනින් යන්නේ. ගොඩක් ආදරේ මගේ මැඩම්ටයි බාබටයි මොකද මට මේ දේවල් හැමදේම ලැබුණේ යාළගේ ආදරේ කරුණාව මට ගොඩාක් ලැබුණේ මාතා ඒජන්සියෙන් ඉඳලා. ඇත්තමයි මාතා ඒජන්සියට ගොඩාක් පින් මේ වෙලාවේ මොකද මට ඉන්න මේ වගේ නිවසක් මට ලැබුණේ මාතා ඒජන්සියෙන් ඉඳලා. මම හැම කෙනෙකුටම කියන්නේ සෞදිය එනවා නම් එන්න. සෞදිය කියන්නේ නීති තද රටක් තමයි. ඒ වෙනුවට සෞදිය තරම් ආරක්ෂාවක් තියෙන රටක් මම දැක්කේ නෑ. මොකද මම කුවේට් ගියා. කුවේට් එකෙත් එච්චර ආරක්ෂාවක් තදක් තිබ්බේ නෑ ඒ කාලේ මම යද්දි.
ඉතින් සෞදිය කියන්නේ පිරිමි කෙනෙක් මම එළියට යන්නේ එළියක ඩස්බින් එකවත් මට දාන්න යන්න දෙන්නේ නැහැ බාබා. කියනවා යන්න එපා ඉවසෙන් එහාට. ඔයා උතනින් තියන්න එක්ක ඩ්‍රයිවර් ඇවිල්ලා අරන් යයි නැත්තම් මම හරි ඩස්බින් එක ගිහින් දාන්න නැත්තම් පුතත් හරි දුවෙක් හරි අරන් යාවි. ඔයා උතනින් තියලා යන්න කියලා කියනවා බාබා. යන්න දෙන්නේ නැහැ. ඉතින් මට එයා මගේ තාත්තා කෙනෙක් වගේ ඇත්තමයි මං ගැන ගොඩාක් හොයලා බලනවා. පඩිය දෙනවා මට. මේ අඩුවක් කරන්නේ පඩියම මට ගාන්ට දෙනවා යාලා. ඒත් අහනවා ඔයා මේ ළඟ කීයක් හරි තියා ගන්නවද කියලා මං කියනවා නෑ මට සල්ලි දාන්න ලංකාවට කිව්වහම සේරම යා ගිහින් දාලා මට සිත් එක වෙලාවට සල්ලි ලබා දෙනවා. දැන් අද මට මේ මාසේ පඩිය හම්බුණා. ඉතින් ගොඩාක් පින් මාතා ඒජන්සියට හැම දෙයක්ම මට ලැබුණේ මාතා ඒජන්සියෙන්. ගොඩාක් ආදරේ මාතා ඒජන්සියට. ගොඩාක් පින් මාතා ඒජන්සියට වැඩියෙන් දියුණුවටපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා මාතා ඒජන්සියට. මේ අනිත් ඒජන්සි මම ගොඩාක් දැක්කා අල්ලකීම් හැම ඒජන්සියකින්ම මම දැක්කා එයාලා දාන හැම දෙයක්ම. ඒ වුණාට මට හිත ගියේ මාතා ඒජන්සියට. මම අද මෙතන ඉන්නේ මාතා ඒජන්සියෙන්ද මට හොඳ දෙයක් ලැබුණා. අම්මා තාත්තා සහෝදරයෝ හැම කෙනෙක් මේ කියන්නේ මට ගොඩක් ලොකු පවුලක් මේ ඉන්නේ. ඉතින් ඒ පවුලෙන් මට ලැබෙන ආරක්ෂාව ඉහළයි. මොකද මං වෙලාවට කනවද වෙලාවට තේ ටික බොනවද කියලා මගෙන් හොයලා බලනවා එයාලා. දැන් අදත් දුවලා 3 දෙනෙක් ටීචර්ස්ලා ඒ 3 දෙනාම බැඳලා එක දුවෙක් මෙහි ඉන්නේ. එයා ටීචර්ස් කෙනෙක්. එයා ඒ ඉස්කෝලේ ඉඳලා ඇවිල්ලා දුවගෙන එනවා කුස්සියට ඇවිල්ලා අහන කෑවද වෙලාවට තේ ටික බිව්වද මේ කියලා. අසනීපයක් එහෙම කටහඬ පොඩ්ඩක් හරි වෙනස් වුණ හැටි එයාලට තේරෙනවා මං අසනීපෙන් ඉන්නේ කියලා. එදාට මට වැඩ කරන්න දෙන්නේ නැහැ කියනවා. වැඩ කරන්න එපා ඔයා වාඩි වෙලා ඉන්න නැත්නම් කාමරේට ගිහලා ටිකක් හාන්සිලා ඉඳලා එන්න කියලා. ඉතින් ඒ ගොඩක් හැම දෙයකටම ගොඩක් පින් මාතා ඒජන්සියට. මට මේ හැම දෙයම මම රට ඇවිල්ලා මම ඉස්සෙල්ලා පාර රට ගිහලා මට එච්චර අත්දැකීමක් තිබුණේ නැහැ. ඉතින් මේ පාර මම ඒජන්සියෙන් ඇවිල්ලා මාතා ඒජන්සියෙන් ආපු හින්දා මට ගොඩක් ලැබුණේ